ඔබ සර්විස් එකේ වැඩ නැද්ද මෙතනද වැඩ? ඔව් මෙතන වැඩ කරන්න කිව්වනේ. දැන් මේක මේ හැදුවද? හදන ගමන් මම මේ කියලා දෙන්නම්. මොකෝ බය වෙලා? නෑ මේ කියලා දෙන්නනේ මං ආවේ. මේ කෑල්ල තමයි වාහනයක පුලිය කියන්නේ. මේ කෑල්ල? ඔව් වාහනයක තියෙන පුලිය තමයි මේක. එක පුලියද තියෙන්නේ? එක පුලියයි තියෙන්නේ. කන පැලෙන්න ගහනවා හරිද? කියලා දින දේ හරියට අහගන්න. වාහනයක තියෙන එක පුලියයි. එතකොට කුලිය කියලා කෑල්ලක් නෑනේ. කුලිය කියලා කෑල්ලක් කොහෙද වාහනවල තියෙන්නේ? වාහනවල තියෙන්නේ පුලිය කියලා කෑල්ලක්. එක කුලියද තියෙන්නේ? නෑ මාස 10ක තියෙනවා. මේ අපේ කුලිම සත්‍ය. ඔයා එන්නකෝ. එන්නකෝ එළියට එන්නකෝ. එනවා. එන්න. එළියට එන්නකෝ කුලිය ගන්න. කයිල් හැංගුනේ ඕකට තමයි. කුලිය හද හිටියේ. මාස 10ක මට කුලී ගන්න තියෙනවා. ඔව් ඒ කියන්නේ තව මාස දෙකකින් අවුරුද්දක් වෙනවා. ඒකනේ ඒකත් තේරෙනවා නේද? දැන් මට කීයක කුලී දෙනවද අද? අපි මාස කිහිපයක දෙන්නම් කුලිය. ඔව්. කීයකද? එකක. එක කුලී ගන්න දෙකෝ මං අතර දුරලා මෙතෙන් දෙන්න ඕනේ. ඈ? තොපිට යකෝ මගේ තරම් නිකන් දීලා ඉන්නද මට කියන්නේ? ඈ? මං වෙස්සන්තර කියලා හිතුවද? ඔව් අද තොපි දෙන්න හොදාකාරම දන්නා මං කවුද කියන්නේ හරිද? කවුද මේ අලුත් එක? උට කියා දීපන් මං කවුද කියලා. මේ මහත්තයාගේ තමයි මේ තැන. අපි මාසේ ගානේ සල්ලි ඔක්කොම එකතු කරලා කුලිය දෙන්න ඕනේ මුට. මොකද්ද තෝ කියන්නේ? ඈ? යකෝ මේ හෙට උදේ මට කුලී සල්ලි ගෙවුව නැත්තම් මං කැරි එකක් ගන්න මේ ඔක්කොම පඩෝලා උස්සයි යනවා ඈ. මම නරක මිනිහා කරගන්න බෑ. දන්නේ උඹලා මං කවුද කියන්නේ? අයියෝ වෙනන්නේ? කුණු හරිපිනුත් බැනලා ගියේනේ.